තරම් සියුවැරිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැසඳුන් මිනිසා සොයා දැසඳුන් මිනිසා සොයා අද මගේ දවස පටන් ගන්නෙම ලස්සන වැඩක ආරම්භයකින්. අපේ පන්සලේ අවකන බුද්ධ ප්‍රතිමාවක් හදනවනේ. දැන් අවකන බුද්ධ ප්‍රතිමාවට නේත්‍රා තියන්න ගොඩාක් ළඟයි. ඉතින් අම්මයි මායිත් පන්සලට ගියා. පන්සලේ ඔය වැඩ තියනවනේ එක එක. ඉතින් ඒක නිසා ඒ වැඩ ටිකක් කරන්න. ඉතින් උදේට කඩල ටිකකුත් කාලා ලෑස්ති වෙලා අම්මයි මායි පන්සලට ගියා. මේ බලන්නකෝ අපේ පන්සල හරිම ලස්සනයි. අපේ පන්සල තියෙන්නේ දියසෙම්පුරනේ. මේ දියසෙම්පුර පන්සලට ඇවිල්ලා තියෙන අය දන්නවා කොච්චර ලස්සනයිද අපේ පන්සල කියලා. අපේ පන්සල ලස්සනයි වගේම තමයි ගොඩාක් කාස්කම් තියෙන තැනක්. අපේ පන්සලේ බෝධිය ළඟට ඇවිල්ලා පඳුරක් දැම්මොත් අනිවාර්යෙන් අපි ඒ කරන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි මෙතනින් යන ඕනම වාහනයක් අනිවාර්යෙන් නතර කරලා පඳුරක් දාන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දියසෙම්පුර පන්සල අවට කෙනෙක් නම් දියසෙම්පුර පන්සලට එන්න පුළුවන්කම තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම පන්සලට එන්න අමතක කරන්න එපා. අපි ඉතින් එදා උදේ වැඩ කරලා හවස් වෙලා ආපහු පන්සල් ගියා. එදා දවස් ඇතුළත නම් වෙන කිසිම වැඩක් කරේ නැහැ. පන්සලේ ඉඳලා ඇවිල්ලා ආයෙ ලෑස්ති වෙලා ආයෙ රැයට පන්සල් ගියා. මොකද මේ දවස් ටිකේම පූජා තියෙනවානේ. පෙරහැරවල් තියෙනවා, පූජා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දවස් ටිකේම අපි පන්සල් යනවා. අපේ පන්සලේ මෙතන හදලා තියෙන පොකුණක්. ඒක ගොඩාක් ලොකුයි. පාරෙන් එද්දිම පොකුණ තියෙනවා. පොකුණට එහා පැත්තේ මෙන්න මෙතන තියෙන්නේ අපේ පන්සලේ කලින් හිටපු ලොකු හාමුදුරුවන්ගේ පිළිමයක් තමයි අඹලා තියෙන්නේ. මොකද ඒ ලොකු හාමුදුරුවෝ ඉන්න කාලේ තමයි මේ චෛත්‍ය හදන්න, ඒ වගේම අවකන පිළිමය හදන්න මේ හැමදේම පටන් අරගෙන තියෙන්නේ. කොහොම හරි ඉතින් ලොකු හාමුදුරුවන්ට ඉන්න පුළුවන් උනේ චෛත්‍ය හදනකම් විතරයි. ඉතින් දැන් අපි ගෙදර යන්න හදන්නේ 9:00 විතර ඇති වෙලාව. මේ විදිහට තමයි අපේ පන්සල ඈතින් බලද්දි පේන්නේ. එහෙනම් ඉතින් අපි හෙට උදෙන් හම්බෙමු. මේ පහුවදා උදේ පාන්දර 5:20 විතර නේත්‍රා තියෙන පින්කම තිබුණේ 5:50ට. ඉතින් ඇත්තටම නේත්‍රා තියෙන පින්කම පටන් ගන්න 5:50ට කියලා කිව්වට ඇත්තටම නේත්‍රා තිබ්බෙනම් 6යි ගානකට විතර. ඒක හරියටම කියන්නේ නැහැ නේත්‍රා තියෙන වෙලාව මං හිතන්නේ. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පාන්දරම පන්සල් යන්න. මං හරිම ආසයි පන්සල් යන්න, පින් කරන්න. ඉතින් මං හිතනවා ඇත්තටම අපි මේ දේවල් කරන්න ඕනේ. මොකද අපිට මේ ආත්මේ දේවල් ලැබිලා තියෙනවානේ. හැබැයි අපිට ඒ කිසිම දෙයක් ලබන ආත්මයට අරගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා ලබන ආත්මයට අරන් යන්න පුළුවන් වෙන්නේ මේ කරන දේවල් විතරයි. ඉතින් මමත් අම්මත් එක්ක පන්සල් යන්න මේ විදිහට ලෑස්ති වුණා. අපි බලමුකෝ නේත්‍රා තියන්නේ කොහොමද කියලා. මම ඔයාලට වීඩියෝස් ටිකක් ගත්තා පොඩ පෙන්නන්න. මොකද නේත්‍රා තියනවා දැකපු කට්ටියත් ඇති. හැබැයි දැකලා නැති කට්ටියත් ඇති. ඒ ගැන දන්නේ නැති කට්ටියත් ඇති. ඇත්තටම මාත්මේ අවුරුදු 20 ගානටම නේත්‍රා තියනවා දැකලත් නැහැ, දැනගෙන හිටියෙත් නැහැ කොහොමද කියලා. දැන් තමයි ඒක දැනගත්තේ. දැන් මේ හදන්නේ නේත්‍රා තියෙන කෙනා නගින්න. අපිත් අවකන් පිළිම හදනකන් දෙපාරක් නැගලා තියෙනවා. අවසානට නිදන් වස්තු තැන්පත් කරන්න අපිට ශීර්ෂයට නගින්න දුන්නා. ඇත්තටම මට හිතෙනවා අපි ගොඩාක් වාසනාවන්තයි කියලා මේ වගේ පින්දහම් කරන්න එකතු වෙන්න, මේ වගේ පින්දහම් ඇස් දෙකෙන් දකින්න ගොඩාක් පින් කරලා තියෙනවා කියලා.
ඉතින් මෙතන මේ තියෙන්නේ නේත්‍රා තියෙන කෙනාට දෙන දේවල්. නේත්‍රා තියෙන කෙනාට ඇතෙක් පරට වස්තුව දෙන්න ඕනේ කියනවානේ. දැන් ඉතින් එයා නේත්‍රා තියලා මේ බහිනවා. එයා නේත්‍රා තියලා ඇවිල්ලා කාගේවත් මූණ බලන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇවිල්ලා මෙතන වැඳලා මෙයා මේ පාවඩුවට තමයි යන්නේ. ඉතින් බලන්නකො තව ඉස්සරහට. නේත්‍රා තියන්නේ එයා උඩට ගිය වෙලේ ඉඳන් පිරිස් සජ්ජායනා කරා. දැන් ඉතින් එයා මේ බැහැලා එයා යනවා කිරි ගහකට කොටන්න. හොඳ ලොකු කොස්සත්තක් ගෙනල්ලා තිබ්බා. කිරි ගහකට කොටනවා එයා. බලන්න නැතුව තමයි කොටන්නේ. කිරි ගහකට කොටලා මෙතනින් මේ වතුර ගෙනල්ලා තියෙනවා. ඉතින් එයා වගේ මූණ බලලා වතුරෙන් මූණ හොදගෙන වතුර මේ පෙරේ 3ක් තියෙනවා. පස්සේ කිරි හරකෙක් ඉන්නවා. ඉතින් එයා ඒ කිරි හරකට ඉහිනවා. ඒකල්ලා එයා පෑන් එකක් බොනවා. මේක ඔයාලට හරියට පේන්නේ නැහැ. මොකද ගොඩාක් සෙනග හිටියානේ. ඒක නිසා මම එතනින් එහාට වීඩියෝ කරේ නැහැ. ඉතින් වතුර ටික බීලා ඊට පස්සේ එයා ඇවිල්ලා හාමුදුරන්ට වැඳලා හාමුදුරන්ගේ පිරිත් පෑන් බොනවා. නේත්‍රා තියලා ඉවර වෙලා දැන් මේ අපි බුදුහාමුදුරුවන්ගේ පිළිම වහන්සේට පූජා තියන්න තමයි හදන්නේ. ඉතින් පළවෙනි පූජාව මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක කරේ දන්නේ නැති කෙනෙක්ට බලා ගන්න. නැත්තම් මම කිසිම වෙලාවක මේ වගේ දේවල් වීඩියෝ කරන්නේ නැහැ. මොකද වීඩියෝ කරන්න නැති හේතුව තමයි වීඩියෝ කරද්දී එක අර පිනට වඩා වීඩියෝ එකට හිත යනවනේ. ඒක නිසා හැබැයි මම වීඩියෝ එකක් ගත්තේ අපිටත් කවදා හරි දවසක දකින්න පුළුවන් මේ වගේ දේවල් ආයි ෆෝන් එකකින්වත් දකින්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහනේ. දකින්න පුළුවන් ඒ වගේම දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ දේවල් බලන්න පුළුවන්. සමහර අය ඉන්නවනේ ආසයි මේ වගේ දේවල් බලන්න, මේ වගේ දේවල් වලට කැමති. ඉතින් අන්න ඒක නිසා එහෙම කෙනෙක්ට ඒක දකින්න ෆෝන් එකකින් හරි දකින්නත් ස්පින් කරලා තියනවානේ සමහර කට්ටියගේ. ඉතින් එහෙම කෙනෙක්ට දකින්න තමයි මම මේක වීඩියෝ කරේ. ඉතින් අපි දැන් ඔන්න අවකන පිළිම වහන්සේට වඳින්න යද්දී තමයි මෙන්න මේ දේවල් ටික අපිට පේන්නේ. මෙන්න මේ විදියට මෙතන මෙහෙම හදලා තමයි අවකන පිළිම වහන්සේට නේත්‍රා තියන්න යන්නේ. දැන් ඉතින් හවස 5:00 විතර ඇති. දැන් හදන්නේ අවකන පිළිම වහන්සේ නිරාවරණය කරන්න. ඉතින් නිරාවරණය කරන්න කලින් මේ පලංචි ගලවන්න තමයි හැදුවේ. හැබැයි ඉතින් උදේ අර වැඩ ටිකත් ඉවර කරලා පලංචි සම්පූර්ණයෙන් ගලවලා ඉවර කරන්න බැරි වුණා. ඒ වුණාට නිරාවරණය කරා. ඉතින් ඇත්තටම නිරාවරණය කරද්දී එතකොට ගුවනින් මල් දාද්දී මාරම හැඟීමක් තියෙන්නේ. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙන බෞද්ධ කෙනෙක් වෙලා ඉපදුනේ එක ගැන. අපේ අවකන පිළිම වහන්සේටත් ගුවනින් මල් දාලා ඉවර වෙලා චෛත්‍යරාජානන් වහන්සේටත් ගුවනින් මල් දැම්මා. ඇත්තටම මේ වගේ පින්කම් දකිද්දි මට හිතෙනවා මේ වගේ ආනිසංස තියෙන පන්සලක් තියෙන ගමක ඉපදුනේ පෙර කරපු වාසනාවකට කියලා. ඒ වගේම තමයි මේ හැම දෙයකම පින අයිති වෙන්න ඕනේ අපේ දෙමව්පියන්ට. මොකද අපි ඉපදෙද්දී අපිට කිසිම ආගමක් නැහැනේ. අපේ දෙමාපියන්ගේ ආගම තමයි අපේ ආගම වෙන්නේ. ඉතින් බෞද්ධ වුණත්, ක්‍රිස්තියානි වුණත්, මුස්ලිම් වුණත් මොන ආගම වුණත් අපේ අම්මලා තාත්තලා අපිව ඒ ආගමට හුරු කරන්න ඕනේ. ඒ ආගමන අනුව ජීවත් වෙන්න හුරු කරන්න ඕනේ. ඉතින් සමහර අය ඉන්නවා බෞද්ධ වුණත් ආගම අදහන්නේ නැහැ, වැඩි පන්සලකට යන්නේ නැහැ, ගෙදර බුදු පහනක් තියන්නේ නැහැ. මේ වගේ එහෙම නැතුව අපිව ආගමානුකූලව ජීවත් වෙන්න පුරුදු කරේ අපේ අම්මලානේ. ඉතින් යාළුවා ඒ විදිහට කරපු නිසා තමයි අද අපි වුණත් මේ වගේ පින්කම් වලට සහභාගී වෙන්නේ. ඉතින් අපේ මේ වගේ අම්මලා ලබන්න අපි ගොඩාක් පින් කරලා තියෙනවා. එහෙම අම්මලා ලැබුණ නිසා තමයි අද අපිත් මේ වගේ පින්කම් වලට සහභාගී වෙලා මෙච්චර පින් කරගන්නේ. ඇත්තටම මට නම් දකිද්දි මාරම ආසාවක් හිතෙන්නේ. ඉතින් ඔයාලත්
අපේ පන්සල දැකලා අවට කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න අමතක කරන්න එපා. අද මේ වීඩියෝ එකේ 3 වෙනි දවස. ඉතින් මේ දවස්වල දැන් උදේට පන්සල් ගිහලා ඉවර නිසා මට හිතුණා ගෙදර නිකන් ඉඳී තේ බොන්න එහෙම කන්න මොන හරි හදා ගන්න ඕනි කියලා. ඉතින් අපි අද අලුව හැදුවා. මම හැදුවා. හැබැයි ඉතින් අපේ අම්මත් මට උදව් කරා. මම ආසෙත් කිරි අලුවක් කරනවා. මම හරි පොල් දානවා. තල දානවා. මම එහෙම කන්න ආස නැහැ. මේ කිරි අලුව නිකම්ම කන්න තමයි ආස. අපේ අම්මේ රටකජු ටිකු තරයන් අලුව හදන්නේ කු. මම එහෙම කන්න ආසත් නැහැ වැඩි. ඒක නිසා මම කව එහෙම හදන්න කියලා. ඔයාලා තල බලන කිරි අලුව හදන්න නැත්නම් මම පොල් කිරි සින් මාරසයි. ඊට වැඩිය රසයි පැණි කද්දි. මම පැණි කන්න try කරා. කම්බුනේ අපේ අම්මත් එක්ක පැණි කන්න. මම දැන් යන්නේ අපිට වෝල්සේල් ඕඩර් එකක් ආවා ඒක පැක් කරන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒක. මම ඔයාලට කිව්වනේ අපේ වෝල්සේල් දෙනවා. ඔයාලට කෑලි 3ක් උනත් ගන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි වෝල්සේල් ඕඩර් එක. මේකෙත් මෙහා එක අයිටම් එකකින් කෑලි 2ක්, කෑලි 3ක් මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. මෙන්න මේ ටික. ඊට පස්සේ මෙන්න මේ ගවුමෙන් කලර්ස් 3න් අරගෙන තියෙනවා එයා. මෙන්න මේ කලර්ස් 3න් ඕඩර් කරා. මේකම කෙනාට යන්නේ. ඊළඟට මෙන්න මේකෙන් මෙන්න මේ කලර්ස් 4න් එයා ඕඩර් කරා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් අපෙන් වෝල්සේල් ගන්න. වෝල්සේල් ගද්දි ඔයාලට කෑලි 3ක් වුණත් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක අයිටම් එකකින් කෑලි 3ක් වුණත් ගන්න පුළුවන්. වෝල්සේල් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම දාන්නම් ඔයාලට නම්බරේ මැසේජ් එකක් එන්න. ඊනවට මුල පුරලා නూరు ප්‍රේමයේ සිතුවිලි වල උදේ හවා ඇවිත් උන්නුවේ නුරුදු වෙනස දරා ගන්න බැරි කමේ කොච්චරටම තැවුණාද මා දන්නේ හිත මගේ දැවටිලා හිත ළඟින් කී කතා ඔන්න අපි ඔයාලට chance එකක් දීලා තියෙනවා වෝල්සේල් ගන්න. ඔයාලට ඕනේ නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අද ඉතින් වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතනින්. ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මොකද මේ දවස් ටිකේම පන්සල් ගිය නිසා හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. දැන් මේ දවසෙත් අපි රැයට පන්සල් යනවා. 6 විතර පන්සල් ගිහිල්ලා 10 විතර තමයි එන්නේ. ඒක නිසා ලොකු වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මම අද යනවා. බයි බයි. මන්දාරමින් එහා දෙවුදුවක් ඇති වඩා මට යන්න දෙන්න සියුමැනි සොයඳ සොය සොයා